ආයිබෝවන් ලිපි ගොනුකරණය යටතේ අපි ලිපි ගොනුවකින් කටයුතු කරන ආකාරය මේ වෙනකොට බොහෝ කරුණු සාකච්ඡා කරලා තියෙනවා. ඒ අනුව මම අද අදහස් කරා ඔබත් සමග ලිපි ගොනුවකින් කටයුතු කිරීමේදී අපි තවදුරටත් සැලකිලිමත් වෙන්න ඕන. අපි තවදුරටත් දැනගෙන සිටිය යුතු කරුණු කීපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට. එකක් තමයි ලිපි ගොනුවක හරස් සටහන් යෙදීම කියන එක. හරස් සටහන් යොදනවා කියලා කියන්නේ ගොනුවේ එක ලිපියක සඳහන් කරුණු වලට අදාළව වෙනත් ලිපියකට කරනු ලබන යොමු කිරීම. නිවැරදිව හඳුනා ගැනීමට හැකිවන පරිදි ලිපිවල කරන සටහන් වලට තමයි හරස් සටහන් කියලා කියන්නේ. දැන් අපිට ලියුමක් ආවහම ඒ ලියුම කියවනකොට ඔන්න තියෙනවා මෙන්න මේ අංක දරන මේ දින ඇති ලියුමේ මෙන්න මෙහෙම සඳහන් කර තිබුණ ආකාරයට. අන්න එහෙමනම් ඒ ලියුමේ වෙනත් ලිපියක් ගැන සඳහනක් නේ ඒ තියෙන්නේ. එහෙමනම් අපි අන්න ඒ වෙනත් ලිපිය මොකක්ද කියලා නිවැරදිව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ සඳහා යොදන සටහන් තමයි හරස් සටහන් කියලා කියන්නේ. මේ හරස් සටහන් යොදන ආකාර දෙකක් තියෙනවා. එකක් තනි සටහන් ක්‍රමය, අනික දිත්ත සටහන් ක්‍රමය. තනි සටහන් ක්‍රමය ගැන කතා කළොත් තනි සටහන් ක්‍රමය කියලා කියන්නේ මේ ඔබට පෙනෙන ආකාරයේ ලියුමක් තියෙනවා. ඒ ලියුමේ වෙනත් ලිපි ගැන සඳහන් වෙලා තියෙනවා. අන්න ඒ සඳහන් වෙලා තියෙන තැන්වලට ඊතලයක් ගහලා අපි ඒ ලිපිය ගොනු කරලා තියෙන පිටු අංකය එතන මෙන්න මේ ආකාරයට සඳහන් කරනවා. අන්න ඒකට තමයි තනි සටහනකින් හරස් සටහන් යොදනවා කියලා කියන්නේ. ඊළඟට සැලකිලිමත් වෙන්න ලිපියක් සකස් කරලා ඒක අත්සන සඳහා අත්සන් කරන නිලධාරියා වෙත ඉදිරිපත් කරනවානේ. අන්න ඒ අවස්ථාවේදී මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න. එකක් කෙටුම්පතක් අනුව නම් මේ ලිපිය සකස් කරේ. ඒක අත්සනට නැවත ඉදිරිපත් කරන්න කලින් කෙටුම්පත සමග නැවත සසඳලා බලන්න නිවැරදි බවට තහවුරු කරගන්න. ඒ වගේම එහෙම කෙටුම්පත සමග සසඳලා බලලා එහෙම නැත්නම් නැවත කියවලා බලලා ඒ ලිපිය නිවැරදි කියන එකට ලිපිය සකස් කරපු නිලධාරියා විසින් අර ලිපිය අත්සන් කරන මාණ්ඩලික නිලධාරියාට අත්සන සඳහා ඉදිරිපත් කරන කොටස තියෙනවානේ. අන්න එතන යටින් කෙටි අත්සන සහ දිනය යොදන්න. ඒ ලියුම නිවැරදි බවට. ඊට පස්සේ ලිපියේ අංකය සහ ගොනු අංකය නිවැරදිද කියලා බලන්න. ඒ කියන්නේ මගේ අංකය කියන තැන ඔබ සඳහන් කරපු අංකය තියෙනවානේ. ඒ අංකය විය යුත්තේ ගොනුවේ ගොනු අංකයනේ. ඒ දෙක නිවැරදිව සඳහන් කරලා තියෙනවද කියලා බලන්න. ඒ වගේම කාර්යාල පිටපත ගොනුවට අමුණලා තියෙන්න ඕනේ. ඔෆිස් කොපි එක. ඒක ගොනුවට නිවැරදි විදිහට ගොනු කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ගොනු කරලා ඊට අදාළ පිටු අංකය සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ කාර්යාල පිටපතෙත් හරස් සටහන් තියෙනවා නම් අදාළ පරිදි ඒ හරස් සටහන් මම අර මුලින් කිව්ව ආකාරයට හරස් සටහන් යොදන්න. ඊට පස්සේ මේ ලියුම අත්සනට යවන්න කලින් තවදුරටත් මේක පිළිතුරු අපේක්ෂාවෙන් යවන ලිපියක් නම් අපි පිළිතුර බලාපොරොත්තු වෙන දිනයක් තියෙනවා. එක්කෝ දින 14කට පසු දිනයක්, එහෙම නැත්නම් අපි මේ ලියුමේ සඳහන් කරපු ආකාරයට ලියුමේ සඳහන් කරනවානේ මේ සඳහා මෙන්න මේ දිනට පෙර මා වෙත අදාළ තොරතුරු දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එහෙමනම් එතන දිනයක් සඳහන් කරලා තියෙනවානේ කවදාටද අපි මේකට පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ කියලා. අන්න ඒ පිළිතුරු බලාපොරොත්තු වෙන දිනය ඇමතුම් දින පොතේත් සටහන් කරගන්න ඕනේ. කාර්යාල පිටපතේත් පල්ලෙහායින් සටහන් කරගන්න ඕනේ. ඊළඟට ලිපිය සමග ඇමුණුම් යවනවා නම් ඒ ඇමුණුම් ටික නිවැරදිව අංක කරලා ලිපියට නොගැලවෙන ලෙස අමුණන්න ඕනේ. එහෙම අමුණලා තියෙනවද කියන එක නැවත පරක් පරීක්ෂා කරලා බලලා තහවුරු කරගන්න ලිපිය අත්සනට යවන්න කලින්. ලිපිය පිටපත් කිහිපයකින් සමන්විත වෙනවා නම් එම පිටපත් මුල් පිටපත සමග කාර්යාල පිටපතට ඇමුණුම් කටුවකින් ඒ කියන්නේ ක්ලිප් එකකින් අමුණන්න. අමුණලා ඊට පස්සේ දැන් මේ ලියුම් අත්සන් කරන්න තියෙන්නේ. ඒ නිසා අත්සනට කියන කොඩියත් අමුණන්න. අමුණලා ඊට පස්සේ අත්සන් කිරීමට ඉදිරිපත් කරන අදාළ සටහන ලියලා ලිපිය
අත්සනට ඉදිරිපත් කරන්න. ඊට පස්සේ මේ විදිහට නිවැරදි බව පරීක්ෂා කරලා ඒ අදාළ කටයුතු කරලා ලිපිය අත්සනට ඉදිරිපත් කරනකොට අපිට පුළුවන් ඒ ඉදිරිපත් කරන ගොනුවේ ප්‍රමුඛතා සටහන් යොදන්න. එහෙම ප්‍රමුඛතා සටහන් යෙදීම සඳහා පාවිච්චි කරන කොඩි වර්ග 4ක් තියෙනවා. ඉතා හදිසි, අදම, දැන්ම සහ වැදගත් කියලා කොඩි වර්ග 4ක් තියෙනවා. අපිට මේ කොඩි වර්ග 4 මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගොනුවල ප්‍රමුඛතා සටහන් යෙදීම සඳහා. ලිපිවල නෙමෙයි, ලිපි ගොනුවල. මේ තියෙන්නේ ඒ ආකාරයේ මුද්‍රිත කොඩි වර්ග 4ක්. දැන්ම immediate කියන කොඩිය 206 වැනි පොදු ආකෘති පත්‍රය. අදම today කියලා කියන්නේ පොදු 205. නොපමාව urgent කියලා කියන්නේ පොදු 204. වැදගත් important කියලා කියන්නේ පොදු 207. මෙන්න මෙහෙම කොඩි වර්ග 4ක් තියෙනවා. ඔබට අද අවශ්‍යතාවය අනුව මෙවැනි කොඩියක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක දැන්ම ඕනේ නම් අපිට immediate කියන කොඩිය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අදම ඕනේ නම් immediate කියන කොඩියට වඩා ප්‍රමුඛතාවය අඩුයිනේ අදම කියලා කිව්වහම එතකොට අපිට අදම කියන today කියන කොඩිය පාවිච්චි කරන්න පුළුවන්. මේ කොඩිය ගොනුවේ පහළ දකුණු කෙළවරේ තමයි සවි කරන්නේ. මෙන්න මේ පෙන්වන ආකාරයට. ගොනුවේ පහළ කෙළවරේ මේ අදාළ පණිවිඩය සහිත කොඩිය සමග කොඩිය අමුණලා ඒ සමග ගොනුව ඉදිරිපත් කළාම අදාළ මාණ්ඩලික නිලධාරියාට ඒ ගොනුව දැන්ම ඕන එකක්ද අදම ඕන එකක්ද වැදගත් එකක්ද කියන එක පේනවා. මතක තියාගන්න ඉදිරිපත් කරන හැම ගොනුවකටම මෙවැනි කොඩියක් ඇමිනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මෙවැනි විශේෂ පණිවිඩයක් දීම අවශ්‍ය වෙන අවස්ථාවක පමණක් මේ කොඩි පාවිච්චි කිරීම ප්‍රමාණවත් වෙනවා. අවශ්‍ය නොවන අවස්ථාවල මෙවැනි කොඩි ඇමිනීම නොකළ යුතුයි. ඒ වගේම තවත් කොඩි වර්ග 4ක් තියෙනවා. ඒවා ගොනුවක පිටු කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා අමුණනු ලබන කොඩි. ඒවා තමයි අත්සන සඳහා ක්‍රියා කිරීමට දැන ගැනීම සඳහා සහ තවදුරටත් ක්‍රියා කිරීම සඳහා කියන කොඩි වර්ග 4. මේ තියෙන්නේ එවැනි කොඩි වර්ග 3ක ඡායාරූප අත්සනට for signature කියලා කියන්නේ පොදු 202. දැන ගැනීම සඳහා for information කියලා කියන්නේ පොදු 212. කළ යුතුය action කියලා කියන්නේ පොදු 203. ඔන්න ඔය ආකාරයට කොඩි වර්ග තියෙනවා. අපිට ඒක ගොනුවේ පිටු කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා තමයි මෙවැනි කොඩි වර්ග පාවිච්චි කරන්නේ. ඊට අමතරව පිටු අංකය සඳහන් කරන මෙවැනි තීරු ආකාරයේ කොඩිත් අපි පාවිච්චි කරනවා. අපි දැන් ගොනු සටහනේ යම් යම් පිටු ගැන ලිපි ගැන සඳහන් කරනකොට ඒකට අදාළ පිටු අංකය පහසුවෙන් සොයා ගැනීම සඳහා ඒ අදාළ පිටුවේ පිටු අංකය සඳහන් කරපු මේ වගේ කොඩියක් තීරු කොඩි මේ වගේ කොඩියක් අමුණන්න පුළුවන්. ගොනුවේ ඉහළ වම් කෙළවරේ වමේ ඉඳලා දකුණට තමයි මෙවැනි පිටු වලට අවධානය යොමු කරන කොඩිය අමුණන්නේ. ඒ වගේම ඒ අමුණන කොඩියේ පිටතට පේන කොටසේ පිටු අංකය පැහැදිලිව ලියන්න ඕනේ. ලිපිගොනු මාණ්ඩලික නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමේදී ලිපිගොනු ඈඳීම කියලත් දෙයක් කාර්යාල ක්‍රමවල තියෙනවා. ලිපිගොනු ඈඳීම කියලා කියන්නේ එක ගොනුවක් ඉදිරිපත් කරනකොට එම ගොනුව සමග තවත් ගොනුවක් ඉදිරිපත් කිරීමට තවත් ගොනු එකක් වෙන්න පුළුවන් කීපයක් වෙන්න පුළුවන් එකට තියලා ගැට ගහලා ඉදිරිපත් කරන අවස්ථාවලට තමයි ලිපිගොනු ඈඳීම කියලා කියන්නේ. දැන් අපි හිතමු මේ රූපයේ පෙන්වන ආකාරයට ඉඩම් වල දැවහෙලීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම කියන එම අවස්ථාවේ කටයුතු කරමින් පවතින විෂය ගොනුව ඒකෙන් යම් කාරණයක් ඉදිරිපත් කිරීමේදී ඊට අදාළව පරිශීලනය කිරීමට මෙහෙම බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වෙන චක්‍රලේඛ ගොනුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ පෙර ගොනුවක් වෙන්න පුළුවන්. මේ කාරණයට අදාළවම ලිපි ගනුදෙනු වෙලා සිදු තියෙන වෙනත් ගොනුවක් වෙන්න පුළුවන්. මේ කියන බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ප්‍රතිපත්ති ගොනුව වෙන්න පුළුවන්.
ඒ වගේ වෙනත් ගොනුවක් මේ විෂය ගොනුව සමග ඉදිරිපත් කළ යුතු වෙනවා නම් ඒක මේ දැන් ඉදිරිපත් කරන ගොනුවට යටින් තියලා රෙඩ් ටේප් එකකින් ගැට ගහලා ඉදිරිපත් කරන එකට තමයි ලිපිගොනු ඈඳීම කියලා කියන්නේ. ඉදිරිපත් කරන ලිපිගොනුව හා සම්බන්ධ කාරණයක් පිළිබඳව වෙනත් ලිපිගොනුවකින් කටයුතු කර ඇති අවස්ථාවක ඒ පිළිබඳ මාණ්ඩලික නිලධාරියාගේ අවධානය යොමු කිරීමට. ඒ වගේම ලිපිගොනු කිහිපයක් සම්බන්ධයෙන් පොදු නියෝගයක් ලබා ගැනීමට අවශ්‍ය වුණහමත් අපිට ඒ ලිපිගොනු කිහිපය එකට ඈඳලා එක ගොනුවක පමණක් සටහන ලියලා ඒ සටහනට අදාළ වෙන සියලු ගොනු ටික එකට ඈඳලා ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න ඒකත් ලිපිගොනු එකට ඈඳලා ඉදිරිපත් කරන අවස්ථාවක්. එතකොට ඕවත් කාර්යාල ක්‍රමවල ලිපිගොනු අත්සන සඳහා එහෙම නැත්නම් නියෝග ලබා ගැනීම සඳහා මාණ්ඩලික නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමේදී ඔබ දැනගෙන සිටිය යුතු ඊටාම සරල කාර්යාල ක්‍රම. මෙහෙම ලිපිගොනු ඈඳලා ඉදිරිපත් කරනකොට මතක තියාගන්න මේ ලිපිගොනු ටික ඔක්කොම ආරක්ෂාකාරී ලෙස එකට හොඳට පටියකින් බැඳලා ඉදිරිපත් කරන්න. පහසුවෙන් කියවන්න පුළුවන් වෙන විදිහට ඒ ඉදිරිපත් කරන අනෙකුත් ගොනු වලත් අදාළ පිටුවලට කොඩි ගහලා ඉදිරිපත් කරන්න. ඒ කරුණු පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. හොඳයි. ලිපිගොනුවකින් තීරණ ගැනීම සඳහා හෝ නියෝග ලබා ගැනීම සඳහා හෝ අත්සනට ගොනු ඉදිරිපත් කිරීමේදී ඔන්න ඔය සරල කාර්යාල ක්‍රම පිළිබඳවත් අවධානය යොමු කිරීමට ඒ දේවල් දැන සිටීම වැදගත් වෙනවා. එහෙමනම් බොහොම ස්තුතියි.